මගේ channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ මේ වගේ bucket hat එකක් කොහොමද ගොතාගන්නේ කියලා. බලමු අපි මේක ගොතාගන්නේ කොහොමද කියලා. මුලින් මේ විදිහට magic circle එකක් දාගන්න. magic circle එක ඇතුළට මේ විදිහට දෙපට පිරිවිලි 6ක් මේ විදිහට කරගන්න. මේ විදිහට මාක් කරන එකක් අරන් මාක් කරගන්න නැත්නම් පැටලෙන නිසා දැන් නැවත දෙවෙනි වටේදී මේ විදිහට දෙපට පිරිවිලි එකකට දෙක ගානේ 6ටම මේ විදිහට කරගන්න. දෙපට පිරිවිලි 6ක් ඉස්සෙල්ලා දාගත්ත එකට දෙපට පිරිවිලි එකකට දෙක ගානේ ස්ටිච් 12ක් මේ විදිහට දාගන්න. දෙවෙනි වටේ අවසන් වෙලා එතන මේ විදිහට මාක් කරගන්න. දැන් තුන්වෙනි වටය ආරම්භ කරමු. තුන්වෙනි වටේදී දෙපට පිරිවිලි 1යි INC කියන්නේ දෙකක්. ඒ කියන්නේ එකතු වීමක්. මේ විදිහට දෙපට පිරිවිලි 1යි අනිත් එකට දෙපට පිරිවිලි 2යි. ඒ විදිහට 18ක් දෙපට පිරිවිලි 18ක් වැටෙන විදිහට මේ විදිහට ගොතා ගන්න. දැන් තුන්වෙනි වටේ අවසන්. දැන් හතරවෙනි වටේ පටන් ගමු. හතරවෙනි වටේදී දෙපට පිරිවිලි 2යි ඊට පස්සේ INC කියන්නේ එකතු කිරීමක් දෙපට පිරිවිලි. එතකොට දෙපට පිරිවිලි 2යි එකකට දෙකක් දානවා. මේ විදිහට වටේම කරගන්න. ඊට පස්සේ දෙපට පිරිවිලි ඔක්කොම 24ක් එන්න ඕනේ. මේ හතරවෙනි වටේදී තමයි දෙපට පිරිවිලි 2යි එකතු කිරීමක් කරනවා. දෙපට පිරිවිලි 2ක් එකකට මේ විදිහට කරගන්න වටේම. දෙපට පිරිවිලි 1යි මේකට දෙපට පිරිවිලි 2ක් දාගන්න. මේ රටාවට වටේම කරගන්න. පස්වෙනි වටේ තමයි ආරම්භ වෙන්නේ. පස්වෙනි වටේදී මේ විදිහට මාක් එක දාගන්න කලින් පස්වෙනි වටේදී දෙපට පිරිවිලි 3ක් මේ විදිහට දාගන්න. දෙපට පිරිවිලි 1යි 2යි දෙපට පිරිවිලි 3යි. ඊට පස්සේ එකතු කිරීමක් කරන්න. මේ විදිහට එකකට දෙපට පිරිවිලි 2ක් මේ විදිහට දාගන්න. ඔක්කොම ඊට පස්සේ දෙපට පිරිවිලි 30ක් එන්න ඕනි රවුමෙම. මේ විදිහට හරිම සංකේතනෙ මම ඔයාලට පැහැදිලි වෙන්න අඳින්නේ. මේ විදිහට දෙපට පිරිවිලි 3යි ඊට පස්සේ දෙකක් එකතු කරන්න. ඊට පස්සේ දෙපට පිරිවිලි 3යි ඊට පස්සේ දෙකක් එකතු කරන්න. ඒ විදිහට තමයි මේ රටාව යන්නේ. පස්වෙනි වටය ඔක්කොම 30ක් දෙපට පිරිවිලි තියෙන්න ඕනි. මේ හරිම සංකේතනෙ වේ. මම ඔයාලට පැහැදිලි වෙන්න ඕනි නිසා තමයි මෙහිම යන්නේ. දැන් මේ 6වෙනි වටේදී දෙපට පිරිවිලි 4යි මේ විදිහට දෙපට පිරිවිලි 4යි ඊට පස්සේ ආය මේ විදිහට
දෙකක් එකතු කරන්න. දෙපට පිරවිලි 4යි 2ක් මේ විදිහට එකතු කරනවා එකකට. ආයෙ දෙපට පිරවිලි 4යි. ඊට පස්සේ ආයෙ එකකට දෙකක් එකතු කරනවා. මේ විදිහට දෙපට පිරවිලි රවුමම 36ක් තියෙන්න ඕනි. 6 වෙනි වටේදී දැන් 7 වෙනි වටේ පටන් ගමු. 7 වෙනි වටේදී දෙපට පිරවිලි 5ක් දාගෙන ඊට පස්සේ දෙකක් දෙපට පිරවිලි 5ක් දාගෙන INC කියන්නේ දෙකක් එකතු කරගන්න. එකතු කිරීමක් වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට රවුමටම දෙපට පිරවිලි 42ක් තියෙන්න ඕනි. මේ විදිහට දෙපට පිරවිලි 5යි දෙකක් එකතු කරනවා. දෙපට පිරවිලි 5යි දෙකක් එකතු කරනවා. මේ විදිහට වටේම ගියාම 7 වෙනි වටේදී දෙපට පිරවිලි 42ක් තියෙන්න ඕනි. දැන් මේ 8 වෙනි වටේදී දෙපට පිරවිලි 6යි එකතු කිරීමක් කරන්න. ඊට පස්සේ ආයෙ දෙපට පිරවිලි 6යි ආයෙ එකතු කිරීමක් කරන්න. ඊට පස්සේ රවුමම දෙපට පිරවිලි 48ක් ගෙතිලා තියෙන්න ඕනි 8 වෙනි වටේදී. මේ විදිහට දෙපට පිරවිලි 6ක් දාගන්න. 6 දාගෙන ඉවර වෙලා එකකට දෙපට පිරවිලි 2ක් දාගන්න. මේ විදිහට මේ විදිහට 6ක් දාගෙන දෙපට පිරවිලි එකකට දෙකක් දාගන්න. මේ විදිහට වටේම කරගන්න දෙපට පිරවිලි 48ක් වෙනකම්. ඊළඟට වට 9දී මේ විදිහට සිංගල් ක්‍රොෂේ 7යි. ඒ කියන්නේ දෙපට පිරවිලි 7යි එකතු කිරීමක් වෙනවා. ඊට පස්සේ ආයෙ දෙපට පිරවිලි 7යි ආයෙ එකතු කිරීමක් වෙනවා. ඔක්කොම දෙපට පිරවිලි 54ක්. 10 වෙනි වටේදී මේ විදිහට දෙපට පිරවිලි 8යි එකතු කිරීමක් වෙනවා. එතකොට දෙපට පිරවිලි දෙකක් එකතු වෙනවා. ඊට පස්සේ ආයෙ දෙපට පිරවිලි මේ විදිහට 8ක් එකතු කරනවා. ඔක්කොම දෙපට පිරවිලි වටේම 60යි. වට 11දී දෙපට පිරවිලි 9යි මේ විදිහට. ඊට පස්සේ එකතු කිරීමක් වෙනවා. දෙපට පිරවිලි දෙකක් වැටෙනවා එකකට. ඊටසේ නැවත දෙපට පිරවිලි 9යි. ඔක්කොම දෙපට පිරවිලි 66ක් රවුමම තියෙන්න ඕනි. වට 12දී දෙපට පිරවිලි 10යි මේ විදිහට දෙපට පිරවිලි 10ක් දාගෙන එකතු කිරීමක් කරගන්න. දෙපට පිරවිලි දෙකක් එකකට දෙකක්. ඊට පස්සේ නැවත දෙපට පිරවිලි 10ක් දාගන්න. ඔක්කොම වටේ ඊට පස්සේ දෙපට පිරවිලි 72ක් එකතු වෙනවා. ඊට පස්සේ වට 13දී මේ විදිහට දෙපට පිරවිලි 11ක් දාගන්න. ඊට පස්සේ එකතු කිරීමක් කරන්න. INC කියන්නේ එකතු කිරීමක් කරනවා කියන එක. ඔක්කොම වටේදී 78ක් දෙපට පිරවිලි තියෙනවා. වට 14දී දෙපට පිරවිලි මේ විදිහට 12ක් දාගන්න. ඊට පස්සේ එකතු කිරීමක් කරන්න. ඔක්කොම දෙපට පිරවිලි රවුමම 84ක් තියෙන්න ඕනි. වට 15දී මේ විදිහට දෙපට පිරවිලි 13ක් දාගන්න. වට 15දී දෙපට පිරවිලි 13යි. ඊට පස්සේ එකතු කිරීමක් කරන්න. ඊට පස්සේ ඔක්කොම දෙපට පිරවිලි 90ක් තියෙන්න ඕනි වට 15දී. මේ විදිහට ඔයාලා වට ටික සම්පූර්ණ කරගන්න. මම ඔයාලට එකින් එක ගොතලා ඉවරලා මැනලා පෙන්නන්නම් දිග වැඩි වෙන හැටි.
16 17 දී දෙපට පිරවිලි තමා වටේම කරන්නේ. 16 වටේදී දෙපට පිරවිලි කරනවා වටේම. ඊට පස්සේ 17 වෙනි වටේදී දෙපට පිරවිලි කරනවා. එකකට එක ගානේ එකතු කිරීමක් කරන්නේ. එතකොට සෙන්ටිමීටර් 17ක දිගක් තමයි මේ රවුමෙම තියෙන විස්කම්බය. ඊට පස්සේ කලින් වීඩියෝ එක මම කරලා තියෙනවා මේ කොටුව කරගන්න හැටි. ඒක මම මෙතන දාන්නම්. ඔයාලා එතනින් වීඩියෝ එක බලලා මේ විදිහට කරගන්න. ඊට පස්සේ මේ විදිහට එකට එක මේ ටික එකතු කරගන්න ඕනේ. මේ වගේ කොටස් අපිට ඕන වෙනවා. මේ වගේ කොටස් අපිට 7ක් ඕන වෙනවා ගොතාගත්ත කොටු. ඊට පස්සේ මම මේ මහ ගන්න විදිහට ඔයාලා හරියට මහ ගන්න. විදිහට වටේ ලිහින් නැති වෙන්න මේ විදිහට ඉදි කට්ටකින් මේ විදිහට මහ ගන්න. නූල ආයි ලිහින් නැති විදිහට. රවුම ගොතාගත්තකට මේ කොටු මේ ගොතාගත්ත ටික මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. ඔයාලට එකපාර මේ විදිහ වටකොත් මේ මහ ගන්න බැරි නම් මේ විදිහට ක්ලිප් හරි ඇල්පනිටි හරි මේ විදිහට වටේම ගානට ගහගෙන මහ ගන්න. දැන් මම මේ මහ ගන්න විදිහට ඔයාලත් මහ ගන්න මේ විදිහට දිග නූලක් ඉස්සෙල්ලා දාගන්න ඉදි කට්ටට මේ විදිහට ඊට පස්සේ ඔයාලත් ලිහින් නැති විදිහට මම මේ මහන විදිහට මහ ගන්න.
මේ විදිහට ඊට පස්සේ ලිහෙන්නේ නැති වෙන විදිහට ලිහෙන්නේ නැති වෙන්නෙන්ද ගැටයක් දාගන්න මේ විදිහට කන පිට පැත්ත දාලා තමයි දෙපැත්තේ කොටස් දෙකේම මේ විදිහට මහ ගන්න ඕනි. ඊට පස්සේ මහගෙන ඉවරලා තමයි හොඳ පිට දාගන්න ඕනි. දැන් මේ විදිහට හොඳ පිට හරවන්න. මේ විදිහට ඇද්ද තියෙන ඒවා මේ විදිහට දිගහැරලා අයින් කරලා ඊට පස්සේ අපි ඊළඟ වටේට යමු. මෙතනදී තව අලුත් වටයක් ආරම්භ වෙන්නේ. නැවත නූල සම්බන්ධ කරගෙන මේ විදිහට නූල සම්බන්ධ කරගන්න. මේ පළවෙනි වටේදී දෙපට පිරවිලි රවුමක් තමයි මේකට දාන්නේ. මම දෙපට පිරවිලි කරගන්න මේ විදිහට. ඊට පස්සේ අපි දෙවෙනි වටේ කොහොමද කරන්න කියලා බලමු. දෙවෙනි වටේදී මේ විදිහට මාක් කරගන්න. පැටලෙන නිසා මාක් කරගෙන දෙවෙනි වටේදී මේ විදිහට දෙපට පිරවිලි 8ක් දාගන්න. දෙපට පිරවිලි 8ක් දාගෙන ඉවර වෙලා එකතු කිරීමක් කරන්න. ඒ කියන්නේ දෙපට පිරවිලි එකකට දෙකක් දාගන්න. ඊට පස්සේ නැවත දෙපට පිරවිලි 8ක් කරගන්න. 8 ඉවර වෙලා ඊට පස්සේ නැවත එකතු කිරීමක් කරන්න. මේ විදිහට වටේම සම්පූර්ණ කරගන්න. මේ දෙවෙනි වටය දැන් 3 4 වටේ තමයි නැවත ගොතන්න යන්නේ. මේ විදිහට මාක් කරගෙන 3 වෙනි වටේදී රවුමම දෙපට පිරවිලි තමයි දාන්න ඕනි. එකතු කිරීමක් සිදු වෙන්නේ නැහැ. 4 වෙනි වටේදී රවුමම කරගන්න ඕනි දෙපට පිරවිලි. ඒකෙත් එකතු කිරීමක් වෙන්නේ නැහැ. මේ විදිහට 3 4 වට දෙකම මේ විදිහට සම්පූර්ණ කරගන්න. පස්වෙනි වටේ ආරම්භ වෙන්නේ. පස්වෙනි වටේදී දෙපට පිරවිලි 5ක් දාගන්න. 5ක් දාගෙන ඉවරලා එකතු කිරීමක් කරන්න. දෙපට පිරවිලි එකකට දෙකක් මේ විදිහට දාගන්න. ඊට පස්සේ නැවත දෙපට පිරවිලි 5ක් දාගන්න. 5ක් දාගෙන ඉවර වෙලා නැවත දෙපට පිරවිලි එකකට දෙකක් මේ විදිහට දාගන්න. මේ පස්වෙනි වටයත් මේ විදිහටම සම්පූර්ණ කරගන්න. දැන් ඊළඟට 6 වෙනි වටේ බලමු. 6 වෙනි වටේදී මේ විදිහට දෙපට පිරවිලි 10ක් මේ විදිහට දාගන්න. දෙපට පිරවිලි 10ක් දාගෙන එකතු කිරීමක් කරන්න. එකතු කිරීමක් කියන්නේ එකකට දෙකක් මේ විදිහට දෙපට පිරවිලි දාගන්න. දෙපට පිරවිලි 10යි ඊට පස්සේ එකට දෙපට පිරවිලි දෙකක් මේ විදිහට වටේම කරගන්න.
මේ 6 වෙනි වටය. මේ වටේදී මේ විදිහට නූල කපලා අයින් කරන්න. ඊට පස්සේ අලුත් මේ නූලක් සම්බන්ධ කරගන්න මේ විදිහට. ඔයාගේ තොප්පියේ මලේ තියෙන පාටට නූල සම්බන්ධ කරගත්තට කමන්නේ. එතකොට පොඩි ලස්සනක් තියෙනවා. ඔයාලට කැමති පාටක් මේකට එකතු කරගන්න. මම මේ විදිහට දුඹුරු පාට නූලක් සම්බන්ධ කරගන්නවා. වට 7-8ටම. ඒ කියන්නේ 7 වෙනි වටේට මේ පාට නූලෙන් කරලා 8 වෙනි වටේදී වෙන පාට නූලකින් කරන්න. මේ විදිහට 7 වෙනි වටේදී මේ විදිහට දෙපට පිරිවෙලි රවුමම කරගන්න. එකතු කිරීමක් කරන්න එපා. 7 වෙනි වටය අවසන් කරන වෙලාව 8 වෙනි වටේටත් මේ විදිහට දෙපට පිරිවෙලි රවුමක් කරගන්න. මං හිතනවා ඔයාලට මං කරපු විදිය තේරුණා කියලා. ඔයාලා ලස්සන